ඒකාන්තයෙන් මම ඔබට කියමි ඔබ මනුෂ්‍ය පුතණුවන්ගේ මාංශ අනුභව නොකරන්නා වුණා ඔහුගේ රුධිරය පානය නොකරන්නා වුණා ඔබ තුළ ජීවනය නැත. මේ ජේසුව ඔබට ආරාධනා කරන්නේ උන්වහන්සේගේ ජීවිතයේ කොටස්කරුවෙක් වෙන්න. උන්වහන්සේගේ ජීවිතයේ උරුමය ඔබට තියෙනවා කියන එක. ජේසුත් එක්ක බද්ධව සම්බන්ධව ඒ ගමන යන්නයි කියන එක. දැන් අපි ඒ දේට සම්බන්ධ නොවී වෙන දේවල් වලට සම්බන්ධ වෙලා හරියයිද එතකොට? මේ ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. ඔබේ ජීවිතේ නැති කරන, ඔබේ ජීවිතේ වැරදි මාර්ගයට අවතීර්ණ කරන දේවල් වලින් ඈත් වෙන්න. සමහර මිනිස්සු කැමති ඔබව වැටෙනවා දකින්න. ඔබවට රිදෙනවා දකින්න. ඔබ වැරද්ද කරනවා දැක ඒගොල්ලන්ගේ ප්‍රධාන කටගැස්ම ඔබව කරගන්න කැමති. නමුත් මතක තියාගන්න ඔබ කොන්ද කෙලින් තියාගෙන වැරද්දට වැරදි කියන්නටත් ඇත්තට ඇත්තයි කියන්නටත් ජේසුගෙන් ශක්තිය ඉල්ලන්න. ඔබට දෙස පිහිටයි.